ඔයාට හොබි එකක් විනෝදාංශයක් අනිවාර්යෙන් තියාගන්න. ඒ කියන්නේ තමන් මොන හරි ආස දෙයක් තියෙනවනේ. ඒ දේ හැමදාම කරන්න. දැන් අපි අම්මා කෙනෙක් මේ වයිෆ් කෙනෙක් විදිහට අපි දරුවන් වෙනුවෙන් කැප වෙනවා, හස්බන්ඩ් වෙනුවෙන් කැප වෙනවා. අර ගොඩක් අය තමන් ගැන හිතන්නේ නැහෙනේ. තමන්ගේ සතුට ගැන හිතන්නේ නැහැ. එයාලා වෙනුවෙන් කැප වෙන එක තමයි කරන්න අවශ්‍ය මුළු 24 පැය පුරාම. නමුත් ඉතින් ඔයා ආස දෙයක්වත් මොන හරි තියෙනවනේ නේ. අන්නේ ඔයා ආස දේ වෙනුවෙන් දවසේ වෙලාවක් වෙන් කරගන්න. දැන් උදාහරණයක් විදිහට ඔයාට සින්දු කියන්න ආස කෙනෙක් නම් ඔයාට සින්දුවක් කියලා මේ TikTok එකට දාන්න, social media වලට දාන්න පුළුවන්. dance කරන්න ආස කෙනෙක් නම් එහෙම කරලා දාන්න පුළුවන් social media වලට. එහෙ දැම්මේ නැතත් ඔයාට තනියම කියලා හරි මේ ඒකෙන් සතුටක් ලබන්න පුළුවන්. අන්න එහෙම මොන හරි තමන් ආස දෙයක් දවසේ වෙලාවෙන් තමන් ආස දෙයක් කරන්න වෙන් කරගන්න අනිවාර්යෙන්. ඒක ඔයාගේ සතුට වෙනුවෙන්. මොකද ඔයා සතුටින් හිටියොත් තමයි ගෙදර අනිත් අයව සතුටින් තියන්න පුළුවන්. ඔයා ස්ට්‍රෙස් එකේ දුකින් මහන්සියෙන් හිටියහම ඔයාගෙන් පිට වෙන්නේ අර ස්ට්‍රෙස් එකනේ. ඊට පස්සේ දරුවෙකුට හරි බයිනවා. මේ බැරි වුණොත් හස්බන්ඩ් වාරිය අල්ල ගන්නවා. ඉතින් මොන හරි කරලා රණ්ඩුවක් කරලා බනින්න තමයි බලන්නේ. අර ස්ට්‍රෙස් එක පිට කරගන්න. ඒ නිසා ඔයා ගොඩක් සතුටින් ඉන්න ඔයා ආස දෙයක් පොඩි වෙලාවක් වෙන් කරගෙන කරන්න. සමහරු FB යන්න ආසයිනේ. ඒකුණත් වැරද්දක් නෑ වෙලාවක් වෙන් කරගෙන FB යන්න. කියන්නේ ඒ මුළු දවසම ඒකට යන්න කරන්න එපා. ඒකට ඇඩික්ට් වෙන්න එපා. ඒකටත් වෙලාවක් තියාගන්න. සෝෂල් මීඩියා පාවිච්චි කරන වෙලාවක් තියාගන්න. ඒ වෙලාව ඇතුළත ඔයා සෝෂල් මීඩියා පාවිච්චි කරන්න. එහෙම අර තමන් ආස මොන හරි ආස දෙයක් අනිවාර්යෙන් හොයාගන්න. ඒ දේ කරන්න මේ එතකොට අර සතුටින් වාට ඉන්න පුළුවන්. තව කෙනෙක්ව සතුටින් තියන්න පුළුවන්.